මේකත් පළතුරු ගම්මානේ තවත් එක ලස්සන දවසක්. හැමෝම සතුටින් වගේම සමගියෙන් ජීවත් වුණා. ඒත් අන්නාසි මල්ලි නම් දුකෙන් තමයි ජීවත් වුනේ. මොකද එයාගේ ඇඟේ කටු තිබුණ නිසා ගමේ කවුරුත් එයාට කැමති වුණේ නැහැ. ඇයි කවුරුවත්ම මට කැමති නැත්තේ? ලොකු වැස්ස තිබුණු තවත් දවසක අනිත් හැමෝම ලොකු ගහක් යටට ආවා. ඒත් අන්නාසි මල්ලි වෙතනට ගන්න කවුරුත් කැමති වුණේ නැහැ. ඔයා නම් එන්න එපා. අපේ ඇගෙත් කටු ඇනෙයි. අනිත් හැමෝම ගහ යටට වෙලා ඉද්දි අසරණ අන්නාසි මල්ලි විතරක් වැස්සේ තෙමි තෙමි හිටියා. මොනව කරන්නද? මේක මගේ වැරද්දනේ. වැස්ස පායපු ගමන් අනිත් පළතුරු යාළුවෝ එකතු වෙලා හරිම සතුටින් සෙල්ලම් කරන්න පිට්ටනියට ගියා. අදවත් ඔය අන්නාසිය ආවේ නැත්නම් ලොකු දෙයක්. හැබැයි ටික වෙලාවකින් යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න හිතාගෙන අන්නාසි මල්ලිත් පිට්ටනියට ආවා. මාත් එන්නද සෙල්ලම් කරන්න? ඔයා නම් එන්න එපා. ඔයා ආවොත් බෝලේ හුලනුත් යයි. අනිත් හැමෝම සෙල්ලම් කරද්දී අන්නාසි මල්ලි පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. සෙල්ලම් කළා ඉවර වෙලා මේ නරක අඹ මල්ලිත් ගෙදර යන්න පිටත් වුණා. ඒ අතරමඟදී අඹ මල්ලි දකින්නව පාරේ වැටිලා තියෙන සිතියමක් වගේ දෙයක්. මේ සිතියමෙන් කොහෙටද දන්නේ නෑ යන්නේ. ඉතින් මේ ගැන කුතුහලයක් ඇති වෙච්ච අඹ මල්ලි සිතියම දිගේ ඉස්සරහට යනවා. මෙතන මොනව තියෙනවද දන්නේ නෑ. සිතියම දිගේ අඹ මල්ලි ඇවිත් තියෙන්නේ පරණ බඩු තියෙන ගබඩා කාමරයකට. අඹ මල්ලි මුලින්ම දකින්නවා දැන්වීමක් වගේ දෙයක් තියෙනවා. බලමුකෝ ඉතින්. ටිකකින් අඹ මල්ලිට හම්බෙනවා අමුතුම හුලම් පොම්පයක්. මොකද්ද මේ? දැන්වීම තිබ්බ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව මේ නරක අඹ මල්ලි මැජික් පොම්පෙන් බැලුමක් පිඹුවා. හැබැයි ඊළඟට නම් උනේ අඹ මල්ලි හීනකින්වත් හිතුවේ නැති වැඩක්. ඒ බැලුමට කොහොමද පණ ආවේ? ගමේ හැමෝම බැලුන් රාක්ෂයට බයේ පුළුවන් තරම් වේගයෙන් දිව්වා. ඒත් අන්නාසි මල්ලි නම් බැලුන් රාක්ෂයට නිර්භීතව මුහුණ දුන්නා. අන්නාසි මල්ලිගේ ඇඟේ තිබ්බ කටු නිසාම එයාට බැලුන් රාක්ෂයා පරද්දන්න නම් අමාරුනේ නැහැ. අද තමයි ඔයාගේ අවසානේ. ඒ සිද්ධියෙන් පස්සේ නම් ගමේ හැමෝම අන්නාසි මල්ලිව පිළිගත්තේ වීරයෙක් විදිහට. අපි ඔයාට කොච්චර කරදර කරාද? ඒත් ඔයා තමා අපිව බේරගත්තේ. එදායින් පස්සේ නම් ගමේ අය අන්නාසි මල්ලිට වෙනස්කම් කරේ නැහැ. හැමෝම හරිම සතුටින් ජීවත් වුණා.